出胃酸的时候。 එතකොට තව එක් කරනකොට තවත් ඒ විදිහටම පේනේනවා දැක්කද? 它的反应就又继续开始了。 එතකොට බඩේ ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. 这个过程是持续的。එතකොට බඩට ගියාම මේ වාගේ තමයි බඩේ හැදෙන්නේ. 对我们胃的伤害是持续的。එතකොට බඩේ තියෙන ඒ සියලුම දේවල් වලට එයා ලොකු හානියක් කරනවා. 现在我们来看一下天师的肝。 අපි දැන් බලමු TNS වල තියෙන කැල්සියම්. क्लोराइड හැදෙන්නේ නැද්ද බඩේ දික්සියෙ? මම තියෙන දැනුම අඩුයි. මම කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කැල්සියම් කාබනේට් කියන්නේ මොනවද දන්නේ නැහැ. එතකොට මම දන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් කියලා කියන්න දන්නවා. එයාට තේරෙන්නේ නැහැ ඒක. මම ෂෝට් ෆෝම් එක මොකක්ද? කැල්සියම් ක්ලෝරයිඩ් වල ෆෝම් එකක් තියෙනවද? CaCl. නෑ මට ලියලා දෙන්න කැල්සියම් ක්ලෝරයිඩ් එක HCl. ඒ හයිඩ්‍රොක්ලෝරික්. ඒ හයිඩ්‍රොක්ලෝරික්. CaCH2. ඉස්සලා මේක බලා ගන්නකො පස්සේ ප්‍රශ්න අහන්න ඉස්සලා මේක බලා ගන්න මොකද්ද කියලා. යෝගන්ති දැන් ඉස්සලා. 这个是天师的肝。 මේ TNS කැල්සියම් පරට ගියාම ඔන්න ඔය විදිහේ ස්වභාවයක් එන්නේ. දැන් අපි දැක්ක අරක පේන ඇවිල්ලා 我们可以看到，它在胃里没有什么反应发生。 අපි දැක්ක බරට ගියාට පස්සේ කිසිම විකෘති ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. එය දිය වෙනවා. OK， 现在我们用 pH 试纸来测一下现在胃酸的浓度。 අපි දැන් බලමු මේ දෙකේම තියෙන pH අගය. බඩේදීන් මේ කැල්සියමුයි TNS කැල්සියමුයි බඩට ගියාම ඒකේ තියෙන pH අගය මොකක්ද කියලා.大家还记得我们正常的胃酸应该是 pH 值应该是1， 应 එමනම් 该 අපි 是这个颜 දන්නවා 色， අපේ ශරීරයේ බඩේ තිබිය යුතු pH අගය 1යි කියලා. 这个是正常的。 ඒක ඒ සාමාන්‍ය pH අගය කියන්නේ තිබිය යුතු අගය. 当我们吃下碳酸钙以后，我们的胃酸变成了这个颜色。 එහෙමනම් අපි මේ කැල්සියම් කාබනේට් අපි අර ගත්ත මේ කැල්සියම් බඩට ගියාම බඩේ ඇති වෙන pH අගය මේ විදිහයි. දෝසා 6යි. pH අගය 6යි. 这说明胃酸的浓度下降了，胃酸被稀释了。消化胃酸了。对，就是胃酸全部用来消化钙了。就是对胃有伤害，消化胃酸了。 එතකොට එය බඩට ඊටාම හොඳ නැහැ. pH අගය බඩේ ප්‍රමාණයට වැඩිය අඩු වුනහම එය ජීර්ණ ක්‍රියාවලියට ඒ කියන්නේ බඩේ තියෙන නිරෝගීකමට ඒ බලපානවා. 而天师的钙没有任何影响。 එතකොට දැන් TNS කැල්සියම් බඩට ගියාම ඒ බඩේ තියෙන pH අගයම තමයි තියෙන්නේ. 胃酸的浓度没有发生变化。 කිසිම වෙනසක් ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. 那么现在我给大家讲一下，为什么天师的钙吸收率可以达到95%。 එහෙමනම් මම කියන්නම් ඇයි TNS සමාගමේ කැල්සියම් 95ක් ශරීරයට අවශෝෂණය කරගන්නේ කියලා. Poingai Savitya Tumete. 是的， බෙන්ස් 这个就是天师的钙。 මේ TNS කැල්සියම් 这两边的这个是氨基酸。 මේ ඇවිල්ලා මොන ඇමයිනෝ අම්ල මේ තියෙන ඇමයිනෝ අම්ල
它的样子像是螃蟹钳子。 ඇමයිනෝ අම්ලයක් ඇවිල්ලා ඒ තනු ඇවිල්ලා මේ ක්‍රැබ් කකුලෙක් වගේ තමයි අල්ලගන්නේ මේ කැල්සියම් අණුව. 把钙夹住了。 කැල්සියම් අණුව මේ විදිහට අල්ල ගන්නවා ඇමයිනෝ ආම්ලයකින්. 因为有这个钳子把它夹住了，所以它在胃里面不发生任何反应。